Hello යාළුවනේ තියන්න කොහොමද ඔන්න අරත් ගෙනල්ලා තියෙනවා සුපිරි අන්බොක්සින් වීඩියෝ එකක්. අද අන්බොක්ස් කරන්න හිතන් ඉන්නේ මේ S606 කියන headset model එක තමයි අද අන්බොක්ස් කරන්න හිතන් ඉන්නේ. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරිද යාළුවනේ අපි මුලින්ම බලමු මේ box එකේ මේගොල්ලෝ තියෙන details ටික මොනවද කියලා. අපිට මේ box එක ඉස්සරහා පැත්තේ බලා ගන්න පුළුවන් මෙතන සඳහන් කරලා තියෙනවා මේගොල්ලෝ stereo sound කියලා ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා LED light effect කියලා ඊට පස්සේ close earmuffs කියලා මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ මෙතන headset එකේ pitch එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන අවුල brand එකේ icon එක දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන headset එකේ model එක S606 කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි ඉස්සරහ පැත්තේ තියෙන්න බලා ගන්න පුළුවන් වෙන්නේ. පිටිපස්ස පැත්තේදී අපිට ආවුයක් බලා ගන්න පුළුවන් වෙන්නේ box එකේ තියෙන details එක එච්චර තමයි. ඉතින් එහෙනම් මේක unbox කරගෙන ඉමු. අපිට ඉතින් box එකේ වැඩි දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේගොල්ලෝගේ ඉතින් අලු බෑන්ඩ් එකකින් සුපුරුදු පරි යූසර් manual එකේ තියෙනවා. ඒක ඉතින් සඳහන් කරලා තියෙනවා headset එක use කරන්නේ කොහොමද headset එක ගැන මම විස්තර ටික තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ cover එක මේගොල්ලෝ අපිට headset එක එවලා තියෙනවා මෙන්න මේ විදිහට. අපි cover එක unpack කරගෙන ඉමු. හරි ඉතින් cover එක unpack කරගත්තට පස්සේ මොනවම තමයි අපිට headset එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපේ headset එකේ mic එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන headset අපේ cables තුනක් තියෙනවා. USB cable එක, mic එකේ cable එක සහ sound වල cable එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරියට යාළුවනේ headset එකේ ගත්තාම ලොකු earmuffs දෙකක් දීලා තියෙනවා. අපේ කනට පහසු අපිට ගොඩක් වෙලා දාගෙන ඉන්න පුළුවන් විදිහට comfortable විදිහට මේගොල්ලෝ මේ වගේ cushion දෙකක් දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම අපිට ඒක ගොඩක් වැදගත්. මොකද අපි ගොඩක් වෙලා මේක දාගෙන ඉන්නකොට වෙන headset වල සමහරක් headset තියෙනවානේ. දාඩේ දානවා කනට දාගෙන අමාරුයි. ඒ වගේ headset තියෙනවා මම නම් හිතන්නේ නැහැ මේක ඒ වගේ වෙන්න නැති කියලා. මේක ඇත්තට හොඳ comfortable විදිහට මම කවදාවත් දැකලා නැහැ මෙහෙම cushion එක මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම මේක මේ පැත්තෙන් අපිට lights bar ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ගහලා තියෙන අවුලකට දෙපැත්තෙම සඳහන් කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන බෑන්ඩ් එක ඇත්තටම හොඳ soft විදිහට මේගොල්ලෝ මේක් කරලා තියෙනවා. ඊට අපිට මෙන්න මෙතනින් ඉතින් මේකේ mic එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා අපිට sound එක අඩු වැඩි කර ගන්න පුළුවන් scroll wheel එකක් අපිට දීලා තියෙනවා මේගොල්ලෝ. ඇත්තටම මේකට අපිට ගොඩක් useful වෙනවා ඒක. ඔය ටික තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන මේකේ speaker එකේ cable එක, මේ තියෙන mic එකේ cable එක, ඒ වගේ මේ තියෙන lightning effect වල cable එක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය ටික තමයි ඉතින් අපිට මේ headset එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපි මේ headset එක අපේ PC එකට connect කරලා බලමු. හරිද යාළුවනේ මම මේක මගේ headset එක PC එකට plug කරගත්තා. PC එකට plug කරගත්ත පස්සේ headset එක මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. headset එක දෙපැත්තෙන් RGB colors යන අපිට බලා ගන්න පුළුවන්. ඒක මාර්ම ලස්සනයි. ඒ තමයි අපිට headset එකකින් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි නම් දැන් මේකෙන් song එකක් play කරලා බලමු කොහොමද sound එක කියලා. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. And damn, what a hell of a view. I feel good, you look great. I like you, I can't wait. A first time, a first date. You're so fine, I'm so late. එතනදී මම එක සින්දුවක් අහලා වල අතරම sound නම් සුපිරියටම තියෙනවා. ඒ වගේම මම game එකක් play කරලා බලුවා. මාර clear එකට sound තියෙනවා game එකේ සුපිරි. ඒ වගේම ඉතින් කියන්න ඕන තව දෙයක් තමයි YouTube recording වැඩ කරන කෙනෙක්ට
නම් මේ මයික් එකත් ගොඩක් හොඳයි. ඇත්තට මෙන්න මේ වගේ noise cancellation කරන ස්පොන්ජ් කෑල්ලක් දාගත්තා නම් තවත් හොඳයි. ඇත්තට මේ මයික් එක ගොඩක් යූස්ෆුල් වෙනවා ඒ වගේ රෙකෝඩින් වැඩ කරන කෙනෙක්ට නම්. ඇත්තටම ඉතින් මේ හෙඩ්සෙට් එකේ ප්‍රයිස් එක ගත්තාම ඇත්තටම ලොකු මුදලක් වෙන්නේ නැහැ. රුපියල් ඔයගොල්ලන්ට 3500ක් අතර මුදලකට මේ හෙඩ්සෙට් එක මිලදී ගන්න පුළුවන් ඕනම වෙළඳපොළකින්. මේ හෙඩ්සෙට් එකේ සවුන්ඩ් ටෙස්ට් එකකුත් කරානේ. එහෙනම් අපි මේකේ මයික් එක ටෙස්ට් කරලා බලමු මොන වගේ සවුන්ඩ් ක්වොලිටි එකක්ද තියෙන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මම මේ හෙඩ්සෙට් එකේ මයික් එකෙන් තමයි කතා කරන්නේ කොච්චර හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් මේ හෙඩ්සෙට් මයික් එකේ තියෙනවද කියලා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති. තේරෙන්නේ නැති නේද මේ මයික් එකේ කොච්චර හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් තියෙනවද කියලා. හරි ඉතින් යාළුවනේ ඉතින් මේ තියෙන දැන් මම අන්බොක්සින් කරපු 606 කියන හෙඩ්සෙට් මොඩල් එක. ඉතින් මේ තියෙන්නේ මං ගාව කලින් තිබ්බ 608 කියන හෙඩ්සෙට් මොඩල් එක. ඇත්තට මේ දෙකම ඉතින් නිෂ්පාදනය කරන්නේ අවුල් සමාගම තමයි මේ දෙකම නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි ඉතින් මේ දෙකේ ගත්තම ලොකුවට වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ මේකේ මයික් එක ටිකක් මේකට වඩා ලොකු 606 මයික් එක ටිකක් මේකට වඩා ලොකුයි. ඒ වගේම මේකේ ලයිට් වල වෙනසක් තියෙනවා. ඒ ටික තමයි ඉතින් වෙනස්කම් වල තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේක 608 කියන මේ හෙඩ්සෙට් මොඩල් එක හොඳයි ගේම් වලට ගොඩක්ම ගේම් වලට හොඳයි. මේකෙත් ගේම් ගහන්න හොඳයි මේ 606 මොඩල් එකේ. නට මේක YouTube live යන YouTube recording වලට ඊටත් වඩා හොඳයි මේකට වඩා හොඳයි. ඔය ටික තමයි ඉතින් මේ දෙකේ තියෙන වෙනස්කම් වලට තියෙන්නේ. එහෙනම් මම මේක PC එකට ප්ලග් කරලා පෙන්නන්න. ඊට කලින් අපි මේ දෙකේ close up එකට යමු. හරි ඉතින් යාළුවනේ ඔන්න මම දෙකම PC එකට ප්ලග් කරගත්තා. දැන් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ හෙඩ්සෙට් දෙකේ RGB lights බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ හෙඩ්සෙට් එකේ ඉතින් RGB light එක වලල්ලක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අවුල බ්‍රෑන්ඩ් එකේ තියෙන icon එක ඒත් light පත් වෙනවා. ඒත් මේක ලස්සනයි. ඒ වගේම මේක නම් colors මාරු වෙනවා බලා ගන්න පුළුවන් අපේ මේ විදිහට. දෙපැත්තේ යන්නේ පාට දෙකක් විතරම යන්නේ. ඉතින් මට නම් හිතෙනවා ඒ වුණාට මේකේ RGB light එක ලස්සනයි කියලා. ඕගොල්ලන්ට ඉතින් හොඳ light එක අනිවාර්යෙන් මොන light එකද හොඳ කියලා මොන headset එක light එකද හොඳ කියලා comment එකක් දාගෙන යන්න පල්ලෙහාන් අනිවාර්යෙන්ම. හරි ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මේ වගේ headset එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ පාවිච්චි කරපු experience එක අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ මේ YouTube channel එකට අදම නම් join වුනේ. අදම නම් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් පල්ලෙහාන් subscribe button එක click කරලා bell icon එකත් all දාලා press කරන්න. ඔයගොල්ලෝ මම දාන වීඩියෝ එක ඔයගොල්ලෝ ළඟටම ටක් ගාලා ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේම අලුත් brand new වීඩියෝ එකක් හම්බ එක මම ගිහිල්ලා එන්න. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across